සුබම සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා. අස්වැසුම ප්‍රතිලාභී ඔයාලා හැම දෙනෙක්වම. ඉතින් ඔන්න ඔයාලට වැදගත් වන තොරතුරු කිහිපයක් තමයි අරගෙන අවිල්ලා තියෙන්නේ. අස්වැසුම අප්‍රේල් මාසයේ වැදගත් තොරතුරු සියල්ලම ඔන්න අද වීඩියෝ එකේදී අරගෙන අවිල්ලා තියෙනවා. ඉතින් වීඩියෝ එක අවසානයේත් එක්ක රැඳී සිටින්න. වීඩියෝ එකත් එක්ක දිගටම ඉවර වෙනකල්ම ඉතින් ඔන්න මතක් කරනවා අපේ නාලිකාවට අලුත් කෙනෙක් නම් අපේ නාලිකාව subscribe කරලා ඔයාලට පුළුවන් අපේ නාලිකාව සමග දිගටම එකතු වෙන්න. ඉතින් මොකද කියනවනම් අස්වැසුම සම්බන්ධයෙන් සහ රජයෙන් දෙන දීමනා සම්බන්ධයෙන් හරි තොරතුරු නිවැරදි වෙලාවටම අපේ නාලිකාව හරහා අරගෙන එනවා. අද වීඩියෝ එකේදී අපි සාකච්ඡා කරමු අප්‍රේල් මාසයේ අවුරුදු බඩු මල්ල පිළිබඳව සහ අප්‍රේල් මාසයේ අස්වැසුම මුදල් සම්බන්ධයෙන්. අස්වැසුම මුදල් පළවෙනි අදිරියේ දෙවන අදිරියේ සියලුම ප්‍රතිලාභීන්ට ලැබෙයිද? ඔන්න ඔය වගේ තොරතුරු අද වීඩියෝ එකේදී සාකච්ඡා කරමු. ඉතින් මෙන්න මේ අප්‍රේල් මාසයේ බඩු මල්ල සම්බන්ධයෙන් කතා කරොත් එහෙම මෙන්න මේක ලැබෙන්නේ හැම අවුරුද්දකම අවුරුදු ඒ කියන්නේ සිංහල අලුත් අවුරුද්දට අප්‍රේල් මාසේ තමයි ලැබෙන්නේ. ඉතින් මේවා පිළිබඳව තොරතුරු කතා කරන්න කලින් මේ වගේ තොරතුරු එසෙනින් බලා ගන්න ඔයාලට පුළුවන් අපේ නාලිකාව subscribe කරලා අපේ නාලිකාවත් එක්ක දිගටම එකතු වෙන්න. ඒකට කරන්න තියෙන්නේ පල්ලෙහා වෙන subscribe කියන බටන් එක ක්ලික් කරලා ඊට එහා පැත්තේ මතුවෙන bell icon එක ටච් කරලා අපේ නාලිකාව subscribe කරලා එකතු වෙන්න. අස්වැසුම සම්බන්ධයෙන් සියලුම ගැටලු ප්‍රශ්න පල්ලෙහා comment section එකෙන් අහන්න පුළුවන්. ඉතින් ඒවට පිළිතුරු ඉදිරි වීඩියෝස් වලදී අරගෙන එනවා. ඉතින් මේ බඩු මල්ල හම්බෙන්නේ ගිය පාර නම් ගොඩක් දිනකට හම්බෙලා තිබුණේ නැහැ. මොකද කියනවනම් මෙන්න මේක හින්දා බඩු මල්ල තමයි ගිය පාර ටික දිනකට ලැබුණේ. ඉතින් මේක සම්බන්ධයෙන් හින්දා මෙන්න මේ විදිහට සතුටින් මෙන්න මේ විදිහට ඔයාලට මුදල් පරිත්‍යාගයක් තමයි ලබා දෙන්නේ. ඉතින් ඒක හරියටම අපිට තොරතුරු ලැබිලා නැහැ. ඉදිරියේදී තොරතුරු ලැබුණ ගමන් ඔයාලට මම සම්පූර්ණ වීඩියෝ එකක් ඒකේ අරගෙන එන්නම්. ඉතින් මෙන්න මේ අප්‍රේල් මාසයේ අස්වැසුම මුදල් ගැන සම්බන්ධයෙන් කතා කරොත් එහෙම මෙන්න මේ අප්‍රේල් මාසයේ 7 8 9 කියන දින 3 ඇතුළත ඔයාලගේ සිස්ටම් එකට අප්‍රේල් මාසයේ දීමනව අප්ඩේට් වෙනවා. ඉතින් සිස්ටම් එකට අප්ඩේට් වෙච්ච ගමන් මම වීඩියෝ එකකින් දැනුවත් කරන්නම්. වීඩියෝ එකක් අරන් එන්නම්. ඒ වීඩියෝ එකකින් ගිහලා ඔයාලට පුළුවන් ඒ ලින්ක් එකෙන් ඔයාගේ සිස්ටම් එක ඉක්මනින්ම චෙක් කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට 9 වෙනිදා වගේ වෙනකොට සිස්ටම් ගන්න වෙච්ච මුදල් ඔයාලට 10 11 වෙද්දී බැංකු ගිණුම් වලට මුදල් ලබා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් මේක පිළිබඳව තමයි අද තොරතුරු අරගෙන ආවේ. මතක් කරනවා subscribe කරලා එකතු වෙලා ඉන්න. එහෙනම් ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයගොල්ලොන්ට සුබම සුබ දවසක්.